දැන් මට මේ ලස්සන මේක හරි ලස්සනයි දැන්. ලෝකයේ තියෙන්නේ මේ බලය කියන එකට දැන් පේනවනේ මේ රටවල් දැන් මොකද්ද දැන් මේ වෙනිසියුලාවේ ප්‍රශ්න කියලා හොයාගෙන ගියොත් හැම වෙලාවෙම පොතන තෙල් හරි එහෙම නැතුව වෙන ඛනිජ සම්පතක් හරි මොකක් හරි එකක් තියෙනවා අග්ගිස්සේ. තියෙනවා. yes. මොනවා කියලා පටන් ගත්තත් හොයාගෙන යනකොට ලොකුම තෙල් නිදිය තියෙන්නේ ඒ රටේනේ. ඒකනේ ඉතින් ඔය කලබලේ නේද? ලොකුම ඛනිජ සම්පත රත්තරන් ආකාරයේ තියෙන්නේ ඔය රටේලුනේ. ඔහොම තමයි. අන්තිමට ඕවට තමයි සම්බන්ධ. ඉතින් ඕකෙනුත් මේ එනර්ජි කියන සෙක්ටර් එක ගැන පුදුම දෙයක්. බල ශක්තිය කියන එක ගැන තමයි ලෝකේ වැඩියෙන්ම අඩව් අල්ලන්නේ. ගහමරා ගන්න. රටවල් අල්ලන්නේ ඔය බල ශක්තිය කියන කෑල්ල දිහා බලාම තමයි. ඊයේ පෙරේද මම දැක්කා දියමන්ති බැටරියක් හදලා තියෙනවා. හරි. මේ දියමන්තිය ආටිෆිෂියලි හදපු එක. මේ දියමන්තිය ඇත්තටම වැඩ කරන්නේ මේ කවරයක් විදිහට. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙන එක ආවරණය කරගෙන ඉන්න කවරයක් විදිහට. මේකට දියමන්ති බැටරිය කියලා කියන්නේ. මේකේ පොඩි වෝල්ටේජ් එකක් හදනවා. අපි සෝලර් පැනල් වලින් කරන්ට් එක හදනවා වගේම ක්‍රියාවලියක් මේ දියමන්තිය ඇතුලේ තියෙන විපර්යාසයෙන් වෙනවා. ඒක පුංචි න්‍යෂ්ටික විපර්යාසයක්. හරි. විපර්යාසයක්. කමලනේ කතාව ලස්සනයි. වැරද්දට. මොකද මම කියන්නේ කතාව ලස්සනයි මට. විපර්යාසයක් හරි මට ඒ කතාව. දියමන්ති බැටරිය. හරි. අවුරුදු 5000ක් මේ බැටරිය වහින්නේ නැහැ කියලා කියනවනේ. 5000. ඒයි. බොරුද? සිරාවට අදලා ඉවරයි හරිද? මේ බැටරිය අවුරුදු 5000ක් තියෙනවා. බලන්න බල ශක්තියට විකල්ප එන හැටි බලන්න. බල ශක්තියට විකල්ප එනවා. තව දියමන්ති බැටරි හදයි. තව ඊට හැයවත් හදයි. ඒ හැම එකටම බල ශක්තිය කියන ඔය දැන් අපි දඟලන ඔය ඔකට අනිවාර්යයෙන්ම ඉදිරියේදී විකල්ප හැදෙනවා. දැනුත් තියෙනවා. හිරු එළිය තියෙනවා. න්‍යෂ්ටික බලය තියෙනවා. හරි. හැබැයි අපි මතක තියාගන්න ඕන එකක්. වතුර වලට විකල්ප නැහැ. වතුර වලට විකල්ප නැහැ. ඒකයි සේරටම කලින් ජපානයේ කලබල වුණේ ඒගොල්ලන්ගේ බොන වතුර ටික කන්ටැමිනේට් වෙන එක ගැන. ජපාන දිනුවා. වේල පහින් ප්‍රශ්නේ දැක්කා. දැන් අවුරුදු 70කට වැඩි කාලයක් ඉඳලා ජපාන ජෝකාසු කියන නීතිය රට ඇතුළේ ගෙනහැල්ලා ස්ථාපිත කරලා තියෙනවා. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ජපොලීසියෙන් එහෙම වැරදි කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමෝම එක්ක පුද්ගලිකව ජෝකාසු සිස්ටම් එකකට සම්බන්ධ වුණා. ගෙනහැල්ලා දාගත්තා. නැත්තම් ඒගොල්ලෝ ජෝකාසු සිස්ටම් එකක් හදලා තියෙන සෙන්ට්‍රල් සිස්ටම් එක. එහෙම තියෙනවනේ. ජෝකාසු සෙන්ට්‍රල් සිස්ටම් එකකට කනෙක්ට් වුණා. ඒගොල්ලන්ගේ ගෙදරවල වල තියෙන ඒකතකොට අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් වල තියෙන ඔක්කොම අපජලය යන්නේ. ඊදාන කර්මාන්ත ශාලාවල ඔය සේවක සේවිකාව ඉතින් කොච්චර සේවක සේවක කනවා බොනවා වළම්පිඟන් හොදනවා අරවම ඒ ඔක්කොම එක්ක සෙන්ට්‍රල් සිස්ටම් එකකට යනවා නැත්නම් ගෙවල් වල නම් ඒගොල්ලෝ පුද්ගලිකව ජෝකාසු සිස්ටම් එකට ඉන්වෙස්ට් කරලා තියෙනවා. හරි ඕකේ. එහෙම කළා. අද ඒගොල්ලන්ගේ පානීය ජල සම්පත 94 ලෙවල් එකේ රැක ගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. අපි එහෙම ටෙස්ට් එකක්වත් මන් දන්න විදිහට කරලා නැහැ. ටෙක්නොලොජිවත් අපි ගාව තියනවද කියලා මන් දන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. සරනේ අපජලය තියනවද කියලා බලලා නැහනේ. නැතු ඇති. දැන් කල්පනා කරලා බලන්නකෝ අපි මොනවද කරේ අපේ ගෙවල් වල. ටැංකියක් බැන්දා. එහෙම නැත්නම් අර උඩ වතුර බොන ටැංකිය තියෙන්නේ. ඒ වගේම ටැංකි දැම්මා. ඒවට තමයි අපජලය එකතු කරන්නේ. එකතු කරලා ඕවර්ෆ්ලෝ වුණාම කාණු වලට හරවලා තියෙනවා. බැරි වුණොත් ගලි බවුසරයක් ගෙන්න ගන්නවා. මෙන්න අපි කරන වැඩ. අපේ අපජලය පිරිසුදු කරලා යවන සිස්ටම් එකක් ගැන අපි ජීවිතේට හිතලවත් තියනවද? නෑ හිතලා නෑ. අපි තන එහෙම කමක් නෑ. අපි පාවිච්චි කරලා ජලය අපවිත්‍ර වුණා ගන්න දෙයක් නැති වුණා. ඉතින් ගෙදර තියාගන්නද බෝතල් වලට දාලා කියලා බොක් ගාලා දාලා දානවා. වත්තකට කාණුවකට පොල් වත්තකට කාගේ හරි ඇලකට දොලකට අහල පහල තියෙනවා නම් ගඟකට පුළුවන් නම් මුහුදට. බැරිම වුණොත් ගලි බවුසරයට ගලි බවුසරනොත් පොල් වත්තකට නැත්තම් මුහුදට. පිට ගානක් නැහැ. ඩ්‍රින්කින් වෝටර් හැඳි ගෑවිලා ගියාදින් කියලා තමයි අපි තාම ඉන්නේ. අපි හැමදේම මිතින් පේනවනේ මුළු ඉතිහාසෙ පුරාම අපිට උක්කක් හරි කොත්තන හරි වැරදිලා තියෙනව නේද? එකක් හරි හරියට කරගන්න හිතුවොත් හොඳයි කියලා හිතුනොත්. පටන් ගමු අපි අපේ අපජලය ටික පිරිසිදු කරලා. අපි පාවිච්චි කරේ හොඳ වතුර. අපි තමයි ඒක අපවිත්‍ර කළේ. රෙදි හොදලා නාලා টয়ලට් ෆ්ලෂ් කරලා වලන් හොදලා අපි ඒ ටික ආපහු පරිසරයට දෙන්න පිරිසිදු කළා. ඒක යුතුයකමක් විදිහට දකින මිනිස්සුන්ට. ඔරිජිනල් ජපාන් ඩයිකි ඇක්සස් ජෝකාසු සිස්ටම්ස් ලංකාවේ තියෙනවා. මේකට ලොකු සල්ලි යනවා කියලා හිතන්න එපා. ඔන්න ඔක තමයි වරද. ලොකු සල්ලි යන්නේ නැහැ. හැබැයි ඒ වගේම දැන් ඔබ කෝටේෂන් එකක් ගත්තොත් එහෙම හිතන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් මතක ඇතුව ඩයිකි ඇක්සිස් එකෙන් ගන්න. ඒගොල්ලෝ කැපැසිටි එකට හරියටම ගැලපෙන සිස්ටම් එකයි දෙන්නේ. අපිට ආරංචි වෙලා තියෙනවා. ගොඩක් අය කැපැසිටි එක අඩුවෙන් පෙන්නලා ගාන අඩුවෙන් කෝඩ් කරලා යවනවා. අපි හිතමු කියුබික් මීටර් 1000ක් ඕන තැනකට නෑ 500ක් 600ක් ඇති.
එච්චර ඕනේ නැහැ කියලා යවනවා. කවදා හරි ඒක ගත්ත මිනිහා අමාරුවේ වැටෙනවා ඉතින්. ඇක්චුවල් කැපැසිටි එකටයි හදන්න ඕනේ. හරිම සම්පූර්ණ උමනාව දිහා තමයි හදලා බලන්න ඕනේ. එහෙම හැදුවොත් ඩයිකි ඇක්සිස් එකෙන් දෙන කෝටේෂන් එක මැච් කරන්න දැනටත් කාටවත් බෑ. ඒගොල්ලෝ තමයි මාකට් එකේ හොඳම ප්‍රයිස් එක. ජපන් තමයි. හැබැයි හොඳම ප්‍රයිස් එක කෝට් කරන්නේ ඒගොල්ලෝ. ජපන ඉතින් 100,000ක් අවංක මෑන්නේ. ඒක හරි. ඒක හරි. ඉතින් ලංකාවේ ඉංජිනේර්ස්ලා හරි මේ තමයි මේක බහැලා වැඩ කරන්නේ. ජෝකාස්. ඩයිකි ඇක්සිස් ජෝකාස් කියලා මතක තබා ගන්න. කෝල් කරන්න අපි නම්බර් එකක් දෙන්නම් 07665 380යි 380.